මගේ ජීවිතේ තවත් එක කාර්යබහුල දවසක්. අද දවසේ නම් හොඳින් ඉරේලිය වැටෙන පැහැබර කාලගුණයක් තමයි අපේ ගමට තියෙන්නේ. ඔන්න ඉතින් අද විශේෂ දවසක් තමයි අපට නම්. මාස කීපයක් මහන්සි වෙලා අපි අස්වද්දපු කුඹුරේ අස්වැන්න ගන්න තමයි අද අපි මේ ලෑස්ති වෙන්නේ. හැම ගොවියෙක්ගේම සතුටුම දවසක් තමයි තමන් මහන්සි වෙලා රැක බලාගත්තු ගොයමේ අස්වැන්න ගන්න දවස. රටට බත දෙන්න ගොවියෝ කොච්චරනම් මහන්සි වෙනවද? අපි කන බත් ඇටයක් ගානේ ඇත්තට මෙයාලට පින් දෙන්න ඕන. අපි නම් මහා පරිමාණයෙන් කුඹුරු වැඩ නොකලත් මේ ගන්න ඇස්වැන්නෙන් අපිට ඊළඟ කන්නේ වෙනකම් කළමනාකරණය කරගෙන ආහාරයට ගන්න පුළුවන්. අපේ කුඹුර වෙල්යාය මැන්ටි තියෙන නිසා ගොයන් කපන මැෂින් එකෙන් අනිත් ගොවියෝ තමන්ගේ අස්වැන්න නෙලා ගන්නකම් අපිට ටිකක් ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා. හැම ගොවියෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ පැහුණු ගොයම වර්ෂාවකට මැදි වෙලා විනාශ වෙන්න කලින් හරි ඉක්මනට කපා ගන්න. ඔන්න මේ වෙනකොට නම් අපේ කුඹුර වල තමයි මේ මැෂින් එකෙන් ගොයන් ටික කපන්නේ. සාමාන්‍යයෙන් අපි වගා කරලා තියෙන ප්‍රමාණය අක්කරයකට ටිකක් අඩු වගේ. ඒකෙන් ගන්න අස්වැන්න කන්නේන් කන්න විවිධ හේතු සාධක නිසා වෙනස් වෙනවා. කොටසක් මුදල් කරගන්නත් අනිත් කොටස හොඳින් වේලලා ගබඩා කරගෙන ආහාරයට ගන්නත් තමයි යොදාගන්නේ. ඒ විදිහට අපි ආහාරය සඳහා වෙන් කරගත්තු වී වලින් මුලින්ම අපි කිරි ආහාර පූජාවක් හරි අලුත්පත් දානයක් හරි මුලින්ම දීලා තමයි අපේ කෑම වලට ඒ හාල් පාවිච්චි කරන්නේ. ඒ අතරින් කොටසක් දෙවියෝ වඳින්නත් අපි වෙන් කරනවා. සාමාන්‍ය වීඩියෝ විතර කරන හැම ගොවියෙක්ම වගේ ඒ දේවල් කරලා තමයි තමන්ගේ අස්වැන්න ආහාරය සඳහා භාවිතයට ගන්න. ඔන්න ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් අදට නවතින්නම්.